ඔබේ ගුණ මුදේ විදිම් ඔබේ දම්සාදේ වදිම් වදිම් ඔබ පාදේ තිලෝක බුදු සමිදේ තිලෝක බුදු සමිදේ කවුරු සාදුකාරයක් පවත්වමු. දහම් බිඳුවක් අසාසවනින් දිවි මගට සැනසෙන්නට ඒ දහම් මග ඇසුරු කරමින් සසර ගමනේ යන්නට පුරුදු විදියට වෙනදා වාගේ මහා හඬ පැතිරෙන්නට නමස්කාරය කියනු තෙවරක් සෞම පන්සිල් ගන්නට ඉතින් පන්සිල් ගන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ධර්ම ශ්‍රවණයට පෙර අපි හැමදෙනාම බොහොම කෙටි වේලාවක් තුනුරුවන් වන්දනා කරමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දීව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති. සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සබ්බං සබ්බකාමේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා භූතිං බුද්ධ රූපං සකලං සදා සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු උත්තමං ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි. සුගන්ධිකාය වදනං අනන්ත ගුණනන්දිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන උප්පම්මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. සම්ප්‍රදායිකව ධර්ම දේශනාවට පෙර අපි කාව්‍යානුසාරේනොත් තුනුරුවන් වන්දනාව සිදු කරමු. කවුරුත් සාදු කියා මේ වන්දනාවට එකතු වෙමු. දින්නට අවැසිද නිවන වෙතට
කුටනු මෙන යැයි පවසා පව්වාකර සුන්කරේ රන්කෝත විලසට මංසානහා නිවනේ පාල ලංකරේ මන්දේතනාලෙලෙ තබාවන්දෙමි බුදු සිරිපා මන්දිරේ උන් කාලෙස විලස පලස එලන ළඟ පින්බාර ජීවිත බින්මීරියාර දහර මාවන මුළුලුවටම පාමිත පින්පීරි සතවෙත මෙත පාතුරෙන නොමැතිව ගොන සීමිත මංහද මෙද පදවැල් ගලපා වඳීමිදහම් මාවත සුන්කරමින් ආන වැසිමාවක් නියම ගාමන් මගමවන් පින්වා හැම විට යහපත් මග පාදාදීමෙන් නුවන් දන්නාතරමට සුවය සැදෝ දහමින් කර පාපවන් මං පෙරලි පෙරලි නමදින්නෙමි මුදුනත් බැඳ සංගරුවන් කවියෙන් නමුත් බුදු හිමිගේ බණ කීම සදයෙන් සවන් දී කිරියෙහි යෙදවීම මහපින්කමකි වැඩ සිදුවෙන හැමදාම නිවනින් ලැබේ ඔබ කාටත් සැනසීම සංග සැට නාමක් කාවියෙන් කී බානක් ආසා සැනසුනි පෙරදිනෙක හාද රැඳී කෙලෙස් නසා පින්වත පින්වතිය ඇති හැටි එහෙම නිසා කවි බණ ආසනු මෙන නැසුමට කෙලෙස් දෝසා
අම්මාල්ලිය කිරට හැරවෝ මගේ අම්මා අම්මා කඳුළු සයුරක් වෙනි මගේ අම්මා අම්මා සිනහසේ උල්පත මගේ අම්මා අම්මා බුදු වෙන්න ආදරේ මගේ අම්මා ඉපදෙන සියලු දෙන මේ මනුසත් ලෝකේ මැරෙන වනියතමය ඒකයි ඇති වේගේ දරුවන් කැලට සෙනෙහස දුන් මහාශාකේ මියගිය නිසාවෙනි මරණයට නොව ශෝකේ දිවි මග ආනියතය මරණය නියත කියා වදහල වේලස අප සැකි කොල තිලක පියා ඒ අභිදාහම මත නිහඬව දෙනෙත පියා පිම්බෙරමෑණියන් ඉරනම් ගමන ගියා බින්දිමින් දරුසෙනෙහි ඉමිහිරි සුබය ආගේ ඇති දෙඩි කලේ සුපිපේන මල් කැකුළු වගේ සිහිවෙන විට දිනෙත් නගවුණු කඳුළු නැගේ සැනසෙනු මෑණියනි මාතු ඔබ නිවන් මාගේ ජීවිතයම දුකයි බුදු හිමි දේසුව ලෙසේ කිසියම් දිනක ඇතිවෙන හැම දෙයම නැසේ කෙලෙසක කොතෙක් බණ ඇහුවත් සතර දේසේ ඔබ නැති ශෝකයෙන් හදගිනි උපුරු ගේ
දරුවන් සිව් දෙනෙකුගේ නුවණැස දුන්නත් නානාගතයක මං පිත්සාදා අවනත විය යුතුය සිය ඉරණම කොතැනක වුවත් නොමැතිලු මාරු හට බාදා පුරපෝ සාන්දක් නැග ආවත් අඹර කුසේ දස අත ආමාවක කුවා පරිදි මෙසේ පල නැත තානාගෙන කාඳුලැලි පුකුරු ඇසේ ඇය දිවිතෙක්ම ඔබ මාතකය අතර වෙසේ මිත් මුනි රාජුන් දැක දාසැඟිලි එකට බැඳ බණපද ආසා හද සැනසුම සතුට මැද මිරුදු සාසර කාතරේ බව තිමිර බිඳ මරණය මාරනු මැන ලෝතුරු සුභය විඳ ධර්ම ශ්‍රවණයට සැලී පැහැදී සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ 3 මාසයකට පමණ පෙර ඔබ අප අතරින් කාල යාත්‍රා කළ KMG කරුණාවති ඩයස් ආදරබර මෑණියන් සිහිපත් කරගෙන එතුමියගේ භවගාමී ජීවිතය සූපත් කරවන්නට විශේෂයෙන්ම මීට වසර 18කට පමණ පෙර මිය ගිය සෙනවිරත්න ආදරබර පියාණන් වහන්සේ සිහිපත් කරගෙන පවුලේ නමින් මිය ගියපු ඥාති හිතයිශීනුත් මතක් කරගෙන එයට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම වෙනුවෙන් මේ උදාාර පින්කම් සංවිධානය වුණේ. ආදරබර මෑණියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම 3 මාසයක් පිරීම නිමිත්තෙන් සිදු කරන කළගුණ සැලකීමේ පින්කම තමයි මෙහි මුඛ්‍ය අරමුණ පරමාර්ථය වෙන්නේ. තව චුට්ටක් වෙලා ගියොත් අපි ඉදෙනවා. මේක අයින් කරා නම් හරි. ඉතින් මේ වෙලාවේදී මේ පින්වත් පිරිස විශේෂයෙන්ම ඈපා වෙදමෙදුර කියවහම ලංකාවේම බොහොම ප්‍රසිද්ධ නමක් දිනාගත් තැනක්. අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට ලැබුණු මහ විශාල දායාදයක්. ඉතින් අදටත් මේ වෙදමෙදුරෙහි ශක්තිය පිළිබඳව ඒ වගේම ගෞරවය පිළිබඳව රැකිලා තියෙන රැඳිලා තියෙන තැන් තියෙනවා. ඒ නිසා ඒ ගෞරවය ලබා දුන්නු මව්පියවරු දෙපළම සිහිපත් කරගෙන අද දවසේ මේ දරුවන් සිව් දෙනා බුද්ධික සමන් සෙනවිරත්න පුතුණුවන්, උදය ඈපා සෙනවිරත්න පුතුණුවන්, කුමාරි ඈපා සෙනවිරත්න දියණිය,
ඒ වගේම දිල්මිනිය පාසෙන් රත්න දියණිය වගේම DNK ගමගේ බෑනනුවන් රංජිත් මුත්තේට්ටුවත් බෑනනුවන් දිල්රුචි වාසනා ලේලිය සමන්ති ගමගේ ලේලිය කියන දරුවන් සිව් දෙනෙක් ලේලිවරු බෑනවරු සහ මුණුබුරු මිනිබිරි ආදීනුත් සම්බන්ධ කරගෙන අවශ්‍ය කරන ඥාති හිතයිසින් හිතවතුන් එකතු කරගෙන අද දවසේ මේ උදාහරණ පින්කම මේ පුන් පොහොය දවසේම සංවිධානය වෙන්නේ. ඉතින් අපේ විහාරස්ථානයට ගිහින් අපේ උනන්විටියේ තේමරතන නායක හාමුදුරන් සමගින් මේ නැත්තන් මේ පින්කම පිළිබඳව ආරාධනා කරන්නට යෙදුනේ. ඉතින් තවත් ධර්ම දේශනාවලට සම්බන්ධ වෙලා මම මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. ඉතින් මේ දිනවල ටිකක් අසනීප තත්ත්වයක් තියෙන්නේ. ඒ වුණත් මේ නැත්තන්ගේ ආරාධනාව අනුව මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනාව කිරීම මේ පින්කම තාම සාර්ථකව සිද්ධ කරගන්නට හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරන්නට අපි කල්පනා කරගත්තා. ආදරවර මෞතුමියගේ ගුණ කදම්බයන් පිළිබඳව සිහිපත් කරගෙන ධර්මානුශාසනාවක් ධර්ම දානමය පින්කමක් නිවසේ සිදු කරන වෙලාවේ ඒ වෙනුවෙන් දරුවන් හැටියට මේ අය කොයිතරම් උනන්දුවකින් උවමනාවකින් කටයුතු කරාද කියලා අපි දන්නවා. මේ නිවසට එනකොට මේ මග දෙපස සරසලා තියෙන ආකාරයෙන් අම්මාගේ 3 මාසයේ පින්කමට මේ නැත්තම් කොයිතරම් සූදානම් වෙලා තියෙනවද? ඒ වෙනුවෙන් කොයිතරම් ගෞරවයක් පුද දෙනවද කියලා මනාවකට පැහැදිලි වෙනවා. සුජීවත්ව ඉන්න කාලේ එතුමිය ඉතාමත් හොඳින් ආරක්ෂා කරගෙන රැකබලාගෙන පෝෂණය කරගෙන මව්තුමියට ඒ වගේම ඊට වසර 18කට පෙර මිය ගිය පියතුමාණන්ට දරුවන් හැටියට කරන්නට පුළුවන් සැලකිල්ල ඉතාමත්ම ඉහළින් සිද්ධ කරලා දෙමව්පියන්ට සැලකීම කියන පාඩම ආදර්ශයක් විදියට සමාජගත කරලා තිබෙනවා. ඒ නිසා ඒ අනුව තවදුරටත් අම්මගේ තාත්තගේ වටිනාකම ගැන පැහැදිලි කරගෙන අම්මට තාත්තට සැලකීම කොයිතරම් උසස් ක්‍රියාවක්ද කියන අවබෝධය ඇති කරගන්න මම මේ ධර්ම දේශනාව තුළිනුත් යම් පණිවිඩයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් පින්වත්නි මෙතෙන් පටන් අපි ආදරණීය අම්මාගේ තාත්තාගේ ගුණ කදම්බයන් පිළිබඳව සිහිපත් කරගෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. මේ දේශනාව ඔබට සිදු කරන්නේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ කතාවක් ඇසුරෙන්. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ අම්මට තාත්තට සලකපු දරුවෝ හිටියා. ඒ දරුවන්ට මොනවද ලැබුණු ප්‍රතිඵල කියලා අපි අසා දැනගනිමු. සාදුකාරයක් පවත්වමු. යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති ඉදේවනං ප්‍රසංසං තේ පිච්ච සංගේ පමෝදති. යම් මිනිසෙක් තමන්ගේ මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේද ඔහු මෙලොවදීම නුවණැත්තන්ගේ පැසසුමට ලක් වේ. සිය මව්වරුන් පියවරුන් පෝෂණය කිරීම හේතුවෙන් පරලොව ඉපිද සුගතියෙහි ඉපිද සතුටු වෙන්නට සැපයෙන් ජීවත් වන්නට පිළිවන්කමක් ලැබෙනවා. මේ පිළිබඳව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සදාත වග්ගයේ මාතුපෝසක සූත්‍රය. එහෙනම් පින්වත්නි
අපි මේ පිළිබඳව අසා දැනගනිමු සාදුකාරයක් පවත්වමු. ඉමහත් දෙති සිත රැඳුණු සීලයයි සිල් සුබදේ රැඳි සුලං තාලයයි නිවෙනට මං පෙත් දල්වනාලයයි කාශ්‍යප බුදු සාමිඳුගේ කාලයයි දුප්පත් පොහොසත් මිනිසුන් එක ජීවත් වෙන සතුටින් හැමගේක අතරේ හොඳ සහ නරක අනේක ඒ කාලයේ උණු පුවත කිමේක ආලය සෙනෙහස දිවියට වැසෙන වචනකින් පවා මනස සනසන දැකුමෙන් ලැබෙනා හොඳ පිය දස්සන පුංචි නිවහනක් තිබුණා ලස්සන පුංචි නිවහනක් තියෙනවා. ඒ ගෙදර අම්මයි තාත්තයි බොහොම කරුණාවන්තයි. මේ අය එක්කිනෙකුට එක්කෙනෙක් ගෞරව කරනවා. ඒ නිසාම මේ ගෙදර සාමය සතුට හැම තිස්සෙම පින්වත්නි රැඳිලා තිබුණා, රැකිලා තිබුණා. කාලයාගේ ඇවෑමෙන් මොනවද සිද්ධ වෙන්නේ? අපි අහලම දැනගන්න. කෙනෙකු පරදවා කෙනෙකු ඉහළ යාන කතා බහක් නැත කිසි දවසේ ඒ හින්දා ඒගි සාමය සම්පත රැඳිලා තිබුණා හරි සුවසේ රැඳිලා තිබුණා හරි සුවසේ පිරපින් බලයන් සසර පුරාවට ගෙනවිත් සසරම සැනසුවසේ මව්පියන්ගේ ආදරයත් අරගෙන පුතෙක් ඉපදුනා එම නිවසේ පුතෙක් ඉපදුනා එම නිවසේ පුතා දිහා ආදරෙන් බලත් දී සිනහවන්ත කාම මතු කරනා සංසාරේ ආදරය නිසාවෙන් පුතුගේ අම්මාට කිරි එරුණා පුතුගේ අම්මාට කිරි එරුණා ලෝකය සරසවනා සේවනවින් සේවය ලෙස ඉරු සඳු කරනා පුංචි පුතාගේ සිඟිති සිනාමැද මුළු නිවසම සතුටින් පෙරුණා මුළු නිවසම සතුටින් පෙරුණා ගෙදර මේ දෙමව්පියන්ට දාව දරුවෙක් ඉපදුනහම ඒ අයට මහා විශාල සතුටක් වුණා මේ කාරණා. අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ ගැන හිතන්නේ එහෙමයි. මේ ලෝකයේ තියෙන ලොකුම සම්පත
දෙමව්පියන්ට තියෙන ඒ තමයි දරු සම්පත. ඊට වඩා වටින සම්පතක් වස්තුවක් අම්මට තාත්තට මේ ලෝකෙ. ඒ නිසා මේ ගෙදරම පුදුම ආලෝකමත් වුණා. අම්මයි තාත්තයි දෙන්නා ඉතාමත්ම සතුටුයි නිවසේ කාලය ගෙවන්න. වසර 12ක් 15ක් ගත වෙද්දී පින්වත්නි කවියෙන් නොකියවෙන තවත් බොහෝ සිදුවීම් පෙළක් මේ ගෙදර සිද්ධ වෙනවා. අපි අහලා බලමු ඒ දේවල් අතරින් වැදගත්ම කාරණාවක් එක කවියකින් මම ඔබට කියන්නම්. ඒ ගැන කියන්නට නම් තව කවිත් ඇත. ඉනමුදු වේලාවෙනම් බොහොමයක් නැත. ඒ මව්පියන්ගේ සෙනෙහස් සිරිත් මත දරුවන් 8 දෙනෙක් මෙලොවට ඇවිත් ඇත. දරුවෝ 8 දෙනෙක් මේ ගෙදර මේ දෙමව්පියන්ට අම්මේ තාත්තේ කියලා කතා කරනවා. ඒත් මේ අසරණ දෙමව්පියන්ට දරුවෝ 8 දෙනෙක් හදන එක මොන වගේ බලපෑමක්ද මොන වගේ පීඩනයක්ද දුන්නේ කියලා අපි අහලම බලමු. කරගෙන දාරු පැටාව් සෙනෙහෙන් සුරක් සීත එක්කං ගියා ඉගෙනීමෙන් දුරක් වෙත. ඒ පපු කුහර ඇතුලේ මහ මිරක් ඇත. අම්මට තාත්තට මේ ආට බාරක් නැත. ලොකු දරුවා කියන මහ බලවතාවේ අනිකුත් අයට දීමෙන් ප්‍රවණතාවේ වෙනසක් වෙන අයුරු මේ මනෝ සතාවේ පුංචිම එකාගෙන අහගමු කතාවේ. දරුවෝ 8 දෙනාගෙන් මුල්ම 7 දෙනාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරි දක්ෂයි. ඉගෙන ගන්න දේවල් වලදී විතරක් නෙමෙයි බාහිර ක්‍රියාකාරකම් වලිනුත් ඔවුන් හරිම දක්ෂයි. අනිත් අය පරාද කරගෙන ඉස්සරහටම එන දක්ෂතාවයක් ඔවුන්ගේ තියෙනවා. පින්වත්නි ඒත් මේ පුංචිම දරුවා බාලයා බඩපිස්සා ටිකක් වෙනස්. ඒ තමයි ඌ දක්ෂ. ඉගෙන ගන්න බැහැ. කොච්චර පාඩම් කරත් පාඩම් හිටින්නෙම නැහැ. අන්න ඒ නිසාම මේ වැඩිමල් සහෝදරයෝ තමන්ගේ බාලම මල්ලිට ආමන්ත්‍රණය කළේ වෙනස් නමකින්. මෙතනත් උන්තරම් බාලයෝ ඉන්න පුළුවන්, බඩපිස්සෝ ඉන්න පුළුවන්. අපි අහලා දැනගනිමු. එදා අයියලා මේ මල්ලිට කතා කළේ මොන නමකින්ද කියලා අහලා බලමු. කිසිවක් ඉගෙන ගන්නටවත් බැරිය සිතා කියමින් වැඩි මහලු
උදවිය අඳුරු කතා තබමින් සමාජය මත්තේ හැඩ සිතා අමතයි මෝඩයා නොවෙන් පොඩිම පුතා ඒ ඇමතුමෙන් පුතුගේ සිත දවාය එනමුදු එයා ඒ දුක ඉවසුවාය ගෙදර දිතේ හදාදී හිස නවාය කාගෙත් රෙදි පෙරදි ඔහු සේදුවාය අතුගා මිදුල කැලි කසලක් ඉවත තියා යනවා කඩපිලේ කම්මැලි කමට නොයා ගේ දොර පිරිසිදුව තබමින් නිතර සොයා උයනා පියන කටයුත්තක් කරයි එයා ඉගෙන ගන්න බැරි වුණාට ගෙදර සියලුම වැඩ ටික සිද්ධ වුණේ මේ මෝඩයාගේ අද්දේ. ඒ ආම්මට වතුර ටික ලිඳෙන් නැදලා දෙනවා. දර ටික පවා කඩලා ගෙනත් දෙනවා. තාත්තට තේ ටික හදලා දෙනවා. ඒ වගේම අනිත් සහෝදරයෝ හත් දෙනාගේ වැඩ කටයුතු කළේ මේ මෝඩයා කියලා කතා කරපු බාලමල්ලිගේ අද්දේ. ඉතින් මේ අහිංසකයා ඒ විදිහට කාටත් උදව් කරගෙන උපකාර කරගෙන ජීවිතය ගත කරා. මෙහෙම කාලේ ගත වෙද්දී කාතාවකට පොඩිම පුතා හිඳි භාරතියා මද සුලඟක් පෙරට ගියා දෙනුණු ස්වර සොයා හිරුද සඳුද බලා හිඳි දෙනෙත් හැරතියා කාලය මගේ පින්වතුනේ ඈත දුර ගියා ඉගෙන ගැනීමෙන් හිමි වේලා මහා ජයක් හිතට දැනුණු තරුණියකගේ ගෙන මනාපයක් කාලයේ තාලයට ඔබෙන උවමනා දෙයක් ලොකුම පුතා කැන්දන් එනවා මනාලියක් අම්මා තාත්තගේ සෙනෙහස් දියේ පේනවා සොයුරු කැලක් සතුටින් තම දෙනෙත පානවා තවත් ටිකක් යද්දී තව දෙයක් පේනවා දෙවැනි පුතත් මනාලියක් ගෙදර ගේනවා
පින්වත්නි මේ විදිහට කෙමෙන් තමන්ගේ අධ්‍යාපනය අවසන් කරපු දරුවෝ ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම සම්දිස්ථානයන් පහු කරන්නේ අන්න එහෙම. පුංචි උන් සෙල්ලම් කරන්නට ගන්නවා එක කලකදී ටිකෙන් ටික පිරිනවා පිරිවර දකින්නට ඒ නිවසේදී දකින්නට ඒ නිවසේදී මෙහෙම වෙන විට ඉතින් කාලය උදෙකලාවට ඉඩ නොදී හත් දෙනෙක් එකලස් නුනානේ හරියටම කල වයසේදී හරියටම කල වයසේදී පින්වත්නි දරුවෝ 8 දෙනාගෙන් 7 දෙනෙක්ම විවාහ වුණා. ගෙදර ඉතුරු වෙන්නේ අර අහිංසක මෝඩයා කියලා කතා කරපු මල්ලි විතරයි. එයා අම්මටයි තාත්තටයි සලකගෙන ගෙදරට වෙලාම හිටියා. ඒ හින්දා ඔහු විවාහයකටවත් යන්නේ නැහැ. පින්වත්නි මේ විදිහට අම්මටයි තාත්තටයි සලකගෙන විවාහයකටවත් නොගිහින් ගෙදරටම වෙලා ඉන්න අතරේ සිද්ධ වෙන අලුත්ම සිදුවීම තමයි මෙන්න මේ සිදුවීම. ඉදමක් අරගෙන ගේ දොරක් නිතා මනවින් තනලා දියුණුවත් පතා ඉදිරියටම ගාමනක් යාමි සීතා බිරිඳක් සමගින් ගියා ලොකු පුතා පලක් නොමැත මේ විලසින් හිටියට මේ වලබෙන්නේ මෝඩ පැටියට එහෙම හිතපු ලේලියන් හානිකට හත් දෙනාම යායේ ගෙයින් එළියට ඔන්න පින්වත්නි සේරම ගෙවල් දොරවල් හදාගෙන ගෙදරින් එළියට ගියා. ඒගොල්ලෝ තමන්ගේම කියලා ලෝක හදාගෙන සතුටින් ජීවත් වුණා. ඒ දරුවෝ මොනවද දන්නවද කලේ? කිසිම විදියකින් අර අහිංසක අම්මවයි තාත්තවයි බලන්න සලකන්න මහගෙදරටවත් නිකමටවත් අවුරුද්දකට සැරයක්වත් ආවෙම වැඩ වැඩි වී ඕනට යුතුයකම නැහැ ඉටු කොට සමහරු වසරකට වරයි ආවේ මහගෙදරට ගත්තත් සෙනෙහෙන් හදා කිසිවෙකු අහකට නොදා මෝඩයාය ඉතුරු උනේ මව්පියෝ දෙන්නට එදා දුක් විඳලා හැදුවට ලේ කිරි කර පෙව්වට මව්පියෝ ගැන බැලුවේ නැහැ අනිත් දරුවෝ ටිකකට පින්වත් මේ පුතු හත් දෙනාම තමන්ට වෙනම ගමන් ආරම්භ කළා විතරයි
එයාලා අම්මා තාත්තා දිහා ලෙඩ දුකටවත් නිකවටවත් බැලුවේ නෑ. ආවේ ගියේ නෑ. එයාලා Tamanගේ වාසියටයි දේශයටයි කියපු වචනේ මොකක්ද කියලා දන්නවද? ඔව් නිතරම කිව්වේ අර මෝඩය වනේ ලොකු කරගෙන ඉන්නේ. නිකමඩවත් අපේ ගෙවල් වල එන්නේවත් නැහැනේ. ඒ නිසා උන්නෝහේ ඒ මෝඩයත් එක්කම ඉඳපු ආවේ කියලා. ඒ මෝඩ කතාව එයාලා කිව්වේ එයාලා මහ විශාල බුද්ධිමත් සමාජයේ සුවිශේෂී පුද්ගලයෝ කියලා හිතන්නේ. ඒ අර හැමෝම කතා කරපු මෝඩය කියන පුතා සමාජයේ තියෙන සමාජයේ කියන හරි වැරදි ගැන හොයා හිටියේ නැහැ. වාසි අවාසි බලාගෙන හිටියේ නැහැ. එයා මෙන්න මෙහෙමයි වැඩ කළේ. මෙහෙමයි අම්මටයි තාත්තටයි සැලකුවේ. වෙස්න්සේ පින්නකින් නුවත් එන බාධක වලකවා බේත් හේත් අරන් ඇවිත් අමතක කරමිල පවා ඒ අය වයසට යද්දී කෑම බීම වළඳවා අම්මා තාත්තා දෙන්නට කවාපුවා සැලකුවා සොහොයුරන්ට විඳින්නදී ඒ අයගේ ජීවිත ගෙදර සියලු දේ තනුවා අමතක කෙරුවේ නැත මෝඩ පුතා කියා කතා කෙරුවත් වෙන ජීවිත අම්මා තාත්තව බැලුවා අසාද බැන්දිත් නැත අම්මා තාත්තා බලන්න ආවේ නැහැ කියලා අනිත් සොහොයුරන් මේ බාල මල්ලි ඒ අයත් එක්ක කිසිම විදියකින් ගැටුම් ඇති කරගන්න ගියේ නැහැ. Tamange අනිත් දරුවෝ Tamanට සලකන්නේ නැහැ කියලා බලන්නවත් එන්නේ නැහැ කියලා දුකින් ඉන්න වේදනාවෙන් ඉන්න අම්මගේ තාත්තගේ හිතත් මේ මෝඩයා කියන බාල මල්ලි සැනසුවා. මෙන්න මේ විදියට එපා ගීතන්නට එච්චර අම්මේ ඉවස ගන්නවාද අම්මා අම්මේ එන්නට බැරි වෙන්නතිනේ අම්මේ එයාලටත් කාරදර ඇති අම්මේ එහෙම අම්මගේ හිත සනසලා තාත්තවත් සනසනවා මං දන්නවා කවුරුත්ම තාත්තලට ආදරේ තාත්තේ දුක් වෙන්නට නම් එපා තාත්තේ එයාලා ළඟදීම ඒවි තාත්තේ පුංචි කාලේ ඉඳලා අඩුවක් පාඩුවක් නොකර අපි බොහොම ආදරෙන් හදා වඩා ගන්න අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ අතපය වාරු නැති වෙනකොට Tamanගේ දරුවෝ Tamanව හොදින් රැක බලා ගනිවි කියලා. ලෙඩ දුකට පිහිට වේවි කියලා. කන්න බොන්න අඳින්න පළඳින්න ඒ අවශ්‍ය කරන හැම පහසුකමක්ම Tamanගේ දරුවෝ Tamanට බැරි වුණු කාලයක දේවි කියලා කරාවි කියලා දෙමව්පියෝ
බලාපොරොත්තු වෙන්නේ. අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී ඒ යුතුයකම් ගැන දරුවන්ට වෙනමම හඳුන්වා දීමක් කරලා තියෙනවා. දරුවන් විසින් දෙමව්පියන්ට, දෙමව්පියන් විසින් දරුවන්ට යුතුයකම් පහ ඉටු කළ යුතු බව. දෙමව්පියන්ට කරන්න තියෙන යුතුයකම් හතරක්ම ජීවත් වෙලා ඉන්න කාලේදී අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුයකම් වන අතර අවසාන යුතුයකම පස්වෙනි යුතුයකම අතජපන වේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි කියලා අම්මා තාත්තා මිය ගියාට පස්සේ ඒ අය වෙනුවෙන් පින්දහම් සිදු කරලා පින් අනුමෝදන් කරන්න කියන යුතුයකම දරුවන් විසින් සිදු කළ යුතුයකමක් බවට අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ හඳුන්වා දීලා තිබෙනවා. ඇයි අපි එහෙම අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ඕන? ඇයි අපි ඒගොල්ලන් වෙනුවෙන් කැපකිරීම පෙරලා සිදු කරන්න ඕන? ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඒ අය අපි වෙනුවෙන් කරලා තියෙන කැපකිරීම වලට වටිනාකමක් දෙන්න වෙන ක්‍රමයක් අපිට නැති නිසා. දසමාසක්ම කුසේ හොවා අප බිහි කළ අම්මා ගතේ රෝහිරු කිරි කරලා අපට පෙයුව අම්මා පුතේ දුවේ කියානි බඳ සෙනෙහස දුන් අම්මා මගේ ලොවට සඳ හිරුමෙනි ආදර මගේ අම්මා සක්විති රාජ කෙනෙකු වගේ ළඟ හිටියෙත් පියා කුසගින්දර නොදී අපට දැඩි කෙරුවෙත් පියා මුළු සක්වල එළිය කරන හිරු මඩලයි පියා මට රන්වැලි සෑය වගේ ආදර මගේ පියා ජීවිත මහා සාගරයේ පහන්ගේ ආයි අම්මා සංසාරෙන් සංසාරෙට පතන පැතුම අම්මා සඳ වතුරක් සේ ගත සිත සිසිල් කරන අම්මා මට සිරිපා මලුව වගේ ආදර මගේ අම්මා ජාතක පොත සේම නිබඳ ඔබ දන් දුන් පියා බුත් සාරණක් සේ රස බාර වදනින් පිරි පියා සක්දේවිඳුන් වගේ හිතට සැනසුම දුන් පියා මතු සසරෙත් මගේම වී හමු වේවා
පියා ජීවිත මහ කාතරදීමේ කෙම්බීමයෝ අම්මා වසත් කාලෙට නැගී සඳවත පරදාලු අම්මා ගෙදර බුදුන් යන නාමෙන් පිදුම් ලැබූ අම්මා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නිසල සායෝරේ රාල පරදා සෙනෙහස පිදු පියා හිරු කිරණක් සේ ජීවය එළිය කෙරූ පියා සුදුන් මහනිරේඳු සේම තේජස දැරු පියා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා පින්වත්නි මෙන්න මේ විදිහට මේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් බාල පුතා තමන්ගේ වගකීම නොපිරිහෙලා ඉෂ්ට කරනවා. එහෙම තමන්ගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරගෙන කාලය ගත වෙද්දී එක දවසක් සිද්ධ වෙන්නේ අදහාගත නොහැකි සිදුවීමක්. අපි අහලා බලමු ඒ ගැන සාදුකාරයක්. දවසක් දා උදේ පුතු හිස පාත් කොට දෙන්නව නහවලා මානසට බෙහෙත් කොට දුම් අල්ලද්දේ අම්මට සහ තාත්තට දුටුවාගින්දරත් දොරරෙදී මෑත් කොට ඒ ගින්දර එළිය ගෙට වීදින් පාව පින්වයි ගෙදර කාටත් මනසට යාව කවුරුත් බැලුවාම දැන් එළියට ආව දඹරන් කඳක් දිලිසෙනවා දොර ගාව වෙන්දා දුව ඇවිත් දැන් සිත පුරාණෙමි කිව්වා සමිඳුනේ ඇති දුක දරාගමි
තිබුණා කාඳුළු කාගෙත් නෙත් පුරා තෙමි එහි වැඩ සිටියේ කස්සප ලෝතුරා හිමි කාශ්‍යප ලෝතුරා බුදුහාමුදුරුවෝ තමයි මේ මෝඩ පුතා හොයාගෙන ඇවිදින් ඉන්නේ. මේ තුන් දෙනාගේ මැස්වල කඳුළු පිරෙලා තිබුණා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. ලෝතුරා කාශ්‍යප බුදුහාමුදුරුවෝ තමන්ගේ ගෙදරටම වැඩම කළ නිසා. පින්වත්නි එදා කාශ්‍යප බුදුහාමුදුරුවෝ මේ පුතා දිහා බලාගෙන මොනවද කියන්නේ කියලා අපි අහලා බලමු. සාදුකාරයක් පවත්වලා. දැකලා ඔබේ ගුණවත්කම බුදුනිතට සනසාලන්න කරුණාවෙන් හදවතට ඔබ සත් පුරුෂයෙක් බව දැනිලා නිතට පින්වත මෙසේ වැඩිමි මම ඔබ වෙතට කස්සප සාමිඳු එවිලසින් මාතු කරවා කරුණාවෙන්ම වැඩි හින්දා හිත පුරවා ඒ මොහොතේම දුක් කරදර මග හරවා සතුටින් පිනායයි පින්වතුනේ දරුවා සිටියත් එදා දුප්පත් වේ අඳුරු කුලේ මුනිවරු පවා හොඳ හදවත් ඇසුරු කළේ පෙන්වා උතුම් ගුණයක ඇති මහාංගු ඵලේ බුදුහාමුදුරුවොත් එතැනට වැඩම කළේ. පින්වත්නි, කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අම්මට තාත්තට සලකපු මේ පුතා ළඟට උන්වහන්සේ වැඩම කරලා ධර්ම දේශනා කරලා මේ අයව දුකින් මුදවලා බුදු කෙනෙක් ළඟට ඇවිදින් ප්‍රශංසා කරන්න තරමටම අම්මට සැලකීම තාත්තට සැලකීම උසස් කාරණාවක් කියන කාරණාව බව එදා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මනාවට පැහැදිලි කරලා තිබෙනවා, පැහැදිලි වෙලා තිබෙනවා. අපි සිංහල පැරණි කවියක් අහලා තියෙනවා. අම්මට තාත්තට සලකන දරුවාට කිසි දවසක නැහැ වරදින්නේ. බුදුදම් සංඝ යන තිරුවන් සරණින් යන තැන ඔහු ජය ගන්නේ. අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා බුදු මුවින් බණක් කියන්නට කලින්, දේශනා කරන්නට කලින්
උන්වහන්සේ බුදු නෙතින් කෘතවේදීත්වයේ කොහොම එකක්ද කියන එක මේ ලෝකයට පතල කළා. උන්වහන්සේ බුද්ධත්වයට පත්වන්නට පෙරම් පුරනකොට උත්සාහයන් දරනකොට උන්වහන්සේගේ උදව්වට උපකාරයට වැස්සෙන් පින්නෙන් අවුවෙන් සුළඟින් උන්වහන්සේට උදව්වට හිටි ඇසතු වෘක්ෂය. ඇසතු වෘක්ෂයට කළගුණ සැලකුවේ උන්වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදු කළා. බුදු නෙතින් පිදෙම් ලැබුව නිසා එදා පටන් ඒ ඇසතු ගහ බෝධිය කියලා අදටත් අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ සැලකිල්ල බුදුහාමුදුරන්ට කරන සැලකිල්ලක් වගේම බෝධීන් වහන්සේටත් ඒ සැලකිල්ල කළා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වීමේ අනතුරුව උන්වහන්සේ අපිට පළමුවටම පළ කරපු ගුණය කළගුණ සැලකීමේ ගුණ. අම්මට තාත්තට කළගුණ සැලකන්න බැරි දරුවෙකුට මේ සමාජයේ කිසිම කෙනෙකුට ගුණවත් බව ප්‍රකාශ කරන්න බැහැ. අම්මට තාත්තට සැලකිල්ල නොකරන දරුවෙකුට ඒ දරුවන් මොන වගේ දරුවන්ද කියලා බුදුහාමුදුරුවෝ විවිධ සූත්‍ර දේශනාවන් වල දේශනා කළා. වසල සූත්‍රයේදී දේශනා කළා අම්මට තාත්තට සැලකන්නේ නැති දරුවෝ වසලයෝ කියලා. පරාභව සූත්‍රයේදී දේශනා කළා අම්මට තාත්තට නොසලකන දරුවෝ පිරිහෙන බව. දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා අවසන් කළ නොහැකි දෙදෙනෙකු වන්නේය. ඒ මව සහ පියා යනුවෙන් අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. කොතෙකුත් උපකාර කළා, උදව් කළා. අම්මාගේ තාත්තාගේ ඒ ගුණයට කළගුණ සලකා අවසන් කළ නොහැකි යනුවෙන් උන්වහන්සේ දේශනා කළේ අපිට මෙන්න මෙහෙමයි. එක කරකට රැගෙන ආදර බර අම්මා අනික හිතා බාගෙන පියතුමා කරපෙම්මා අවුරුදු 100ක් ඔවටෙන් කෙරුවාද සම්මා කළ උපකාරයට මාද කුඳු නැතනිම්මා. ඒක කරක අම්මව තියාගෙන අනිත් කරේ තාත්තව තියාගෙන මේ දෙන්නා කරදි පෙත්තේ තියාගෙන අවුරුදු 100ක් සැලකුවා. අම්මගෙන් බිව් කිරිවල ණය ගෙවන්න අපිට බැහැ. තාත්තා අපි වෙනුවෙන් හෙළපු දහදිය කඳුළු වල කැපකිරීම වල ණය ගෙවන්න අපිට බැහැ. අම්මවයි තාත්තවයි දෙන්නා කරදි පෙත්තේ තියාගෙන මේ දෙන්නට අවුරුදු 100ක් සැලකීම කියන ඉතාම අමාරු කාර්යය අපිට කරන්න බැරි වුණා. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් නම් අම්මා තාත්තා මිය ගිය කාලයකදී අපිට සැනසෙන්නට පුළුවන්. අම්මා තාත්තා මිය ගියාට පස්සේ දන්පැන් පූජා කරමින් පින් දෙන්නට පුළුවන් කමක් තිබෙනවා නම් අම්මා තාත්තා වෙනුවෙන් අපි තවමත් යුතුයකම් ඉටු කරනවාය කියලා හදවතේ සතුට ඇති කරගන්නට පුළුවන්. අද දවසේ මේ සිදු කරන්නේ ඒ වගේ පින්කමක්, පුණ්‍ය ක්‍රියාවක්, කුසල ක්‍රියාවක්. පින්වත්නි මේ කතාවේදී කාශ්‍යප බුදුහාමුදුරන් කාර්යය එදා කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් බණ අහපු මේ පුතා අම්මා තාත්තා මාර්ගඵල අවබෝධ ලබා ගන්නවා. පින්වත්නි මේ පුතා තෙරුවන් කෙරෙහි පැහැදිලා පින්කම් කොට මිය ගිහින් තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදිලා බොහෝ කාලයක් දෙව්සප විදිමින් කාලය ගත කරලා අපේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ නැවතත් ඉපදිලා මනුස්ස ලෝකයේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගත් බවයි මේ ධර්ම දේශනාවේ බණ කතාවේ තවදුරටත්
විස්තර පැහැදිලි කරලා තියෙනවා. ඒ තරම්ම කාලයක් එක දිගට දිවසපු විඳින්නට හේතු වාසනා වුණේ නිවන් දකින්නට හේතුව වුණේ වෙන කිසිම පිනක් නෙමෙයි පින්වත්නි. අම්මටයි තාත්තටයි සලකපු පිනම විතර. ඒ නිසා ඔබේ අම්මට තාත්තට සලකන එක කොයිතරම් දුරට ඔබ යාවත් කාලීන කරන්න ඕනද? අම්මට තාත්තට මොන වගේද සලකන්න ඕන, කොයි විදිහට සලකන්න ඕන? ඒ සැලකුවාම අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද කියන එක මේ දේශනාවෙන් ඔබට මනාකොට පැහැදිලි වෙනවා. අම්මටයි තාත්තටයි සලකන දරුවන්ට වරදින්නේ නැහැ කියන්නේ අන්න ඒක. අද මේ දේශනාව තවත් ගොඩාක් දුරදිග ගෙනියන්නේ නැතුව මෙතකින් නිමාවට පත් කරන්නට මම හදන්නේ මේ නිවසේ සුජීවත්ව සිටිය දරුවන්ගෙන් ඊ타ත්ම සැලකිලි ලැබමින් ඊ타ම පුණ්‍යවන්ත ජීවිතයක් ගත කළ මීට 3 මාසයකට පමණ පෙර මියගිය ආදරබර මෑණියන් පියාණන් KMG කරුණාවති ඩයස් ආදරබර මාතාව ඊ타ම පුණ්‍යවන්ත වුණා මේ දරුවන්ගෙන් ඒ සැලකිල්ල ලබන්න. ඒ නිසා මේ දරුවන්ගේ හිතට සුවයක් සැනසෙල්ලක් ඒ තුලින් ඇති කරගන්නට පිළිවන්කමක් ලැබෙනවා. අම්ම වෙනුවෙන් කළ යුතු උපරිම සත්කාරය සැලකිල්ල කළාය කියලා. ඒ නිසා මේ ආදර්ශය මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ හැමදෙනාගේම සිත්වල ජනිත කරවමින් මගේ දේශනාව නිමාවට පත් කිරීමට පෙර ඔබ මෙතෙක් වෙලා නිහඬව ඉඳගෙන මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාපු පුණ්‍ය ක්‍රියාව අනුමෝදන් කරමු. ඔබේ මෑණියන්ට පියාණන්ට කරුණාවති ඩයස් මෑණියන්ටද ඊ සෙනවිරත්න ආදරබර පියාණන්ටද මේ උදාාර පින්කමක්පත් වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වෙලා බණ ඇසූ ඔබ හැමදෙනාගේම නමින් මිය ගිහින් තියෙන සියලු ඥාතීන් සිහිපත් කරගෙන ඔබේ මෑණියන් පියාණන් මිය ගොසින් නම් ඒ ආදර අම්මට තාත්තට උතුම් නිර්වාණය පිණිස මේ පින් හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබේ මෑණියන් පියාණන් සුජීවත්ව සිටින ඒ අයට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස මේ උදාාර පින්කම හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නැතුව කාය චිත්ත පීඩාවන් වලට පත් නොවි අපේ ආදරණීය අම්මා අපේ ආදරණීය තාත්තා නිදුක්ව නිරෝගීව අපත් සමග යෙහින් চিරාත් කාලයක් වැඩ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාදයේද අම්මට තාත්තට එකතු කරගෙන අපි අම්මා තාත්තව වන්දනා කරලා මේ දේශනාව නිමාවට පත් කරමු. දාස මාසේ පුරේ කත්වා පුසේ සියුන්දි කාරණං ආයුදීගං වස්ස සකං මාතු පාදං නමාමහං උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය උත්තකං රාජමංජං සුපතිත්තං පිතුපාදං නමාමහං හිතේ ගින්දර අපිට නොකියා දරාගත්තයි අපේ අම්මා නිතේ ගලනා කඳුළු කැටසිඳ සතුට දුන්නයි මගේ අම්මා දුක සැපේදී ළඟම ඉඳගෙන
හිතම හැදුවයි මගේ අම්මා ලෝකයම නලවෙනාරිත්මය නුඹයි සැමදා මගේ අම්මා අප වෙනුවෙන් දිවාරයදික විහිසුනිත් ආදර පියා අවුවැස්සේ ගත විඩා නොබලා තරඟ කිරුවයි මගේ පියා මෙමට බෝදුර ඇදින පියමන් සැකසුවයි ආදර පියා හිතට එන්දිත් ඔබේ මතකය සැනසුමකි ආදර පියා මහා මායා දේවී විලසින් සසර පෙරුමන් පිරු අම්මා ගලන සඳදිය දහර වාගෙම සිසිලසයි නුඹ මෙමට අම්මා නිල්ල නිලනා කෙතක් විලසින් අසිරි සිරිමැව් මගේ අම්මා සිල් සුවඳ නුඹ ළඟයි සැමදා වඳිමි පායුග මගේ අම්මා මහරු වෙසතුරු රජුන් විලසින් නොසැලෙනා ගුණ ඇති පියා සුනේර පව්වෙත වඩා දරු දුක හද ගැඹුරේ රැකගත් පියා සසර බුදු බව පතා පෙරුමන් පුරණ ගුණ රැඳි මගේ පියා අඳුරෝ දිවියට පහන් සිලනුඹ සෑමදාමත් මගේ පියා පවන් රොදකට වඩා සිව්මැලි මෘදු වදන් තෙපලනා අම්මා පුතුන් රජවරු කරන සිහිනෙන් තාම මිදිලා නැහැනේ අම්මා පැතුම් පොදී සිත යට දරාගෙන බුදුන් වඳිනා නිසා අම්මා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේ මැයි මගේ අම්මා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේ මැයි මගේ අම්මා පවර සිව්මා දෙවිවරුන්සේ තේජසින් ගුණ දරුපියා මෙමට සත් සමුදුරට වැඩියෙන් ගෙනෙයි සෙනෙහස මගේ පියා සරුණී සරුමග කියා දුන්නේ නුඹයි ආදර බර පියා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේ මැයි
මගේ පියා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේ මෙයි මගේ පියා කවි බණ ඇසුවා මේ ආය ඇතුව හිත මේ පින් ලබා දේ සෑමටම දෙලොව සිත කාලය ගෙවි ඇත පැවරුණ අපව වෙත මෙතකින් තබන්නේමි මගේ කවි බණට තිත මේ බණ ඇසීමෙන් සිදු කර ගත් පින දෙවි දේවතාවන්ටත් සැප ලැබෙන මෙන පින් දෙනු පිණිස වැතිබර සිට පෙරටගෙන සාදුකාරයක් හයියෙන් කියනු මෙන අපේ නෑ පිරිස මලයුන්ගේ අතර ඇති සුවපත් තෙරුම ගුණ නෙනවත් අයගේ ගති ලැබෙදිනු පිණිස ලෝකයේ ඇති සොඳුරු පැති සාදුයි කියා මේ පින් දෙමු සිතිනි බෙති ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති මේ විලාවේදී මේ 3 මාසයකට පමණ පෙර කාලය යාත්‍රා කළ ආදර මෞතුමිය කේම්ජී කරුණාවතී ඩයස් ආදරබර මාතාව සිහිපත් කරගෙන එතුමියගේ භවගාමී ජීවිතය සූපත් කරවීම පරලෝ ජීවිතය සුඛිත මුදිත භාවයට පත් කිරීම එතුමිය යම් අභාව්‍ය වූ තැනක උපත ලබා සිටිත්නම් මෙතනින් අත මිදවීම සැපයිත තන්හි උපත ලබා සිටිත්නම් මේ සැපයිති බව තවදුරටත් වැඩි දියුණු භාවයට පත් කිරීම සසර දුකින් මිදී ලබන උතුම් අමා මහ නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරගෙන මේ උදාාර ධර්ම දානමය පින්කම මේ නිවස තුල සිද්ධ කරන්නට යෙදුණා. මීට වසර 18ක පමණ පෙර මිය ගිය ඊ සෙනවිරත්න ආදරවල පියාණන් වහන්සේටත් පවුලේ නමින් මිය ගිය සියලු ඥාති හිතයිසීන්ටත් මේ උදාාර පින්කම අත්පත් වේවා අනුමෝදන් වේවා. ඒ අය සැපතකට පැමිණේවා සතුටකටපත් වේවා සසර දුකින් මිදේවා අමා මහ නිවන් අවබෝධයටපත් වේවා කියලා කවුරුත් හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබ හැම දිනාගේම නමින් මේගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව පිණිසත් සියලු දෙවි දේවතාවන් වහන්සේලාට පුණ්‍යානුමෝදනාව පිණිසත් මේ ධර්ම දානමය පින්කම මෙලොවට පරලොවට දෙලොවටම යහපත පිණිස පවතින පින්කමක් බවට පත්වන්නට සසර දුකින් මිදී උතුම් අමා මහ නිවන් අවබෝධය පිණිස මේ හැම දිනාටම මේ උදාාර පුණ්‍ය ක්‍රියාව හේතු භූත වේවා පාරමී දහමක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි මගේ වැඩසටහන ධර්මානුශාසනාව මෙතකින් නිමාවට පත් කරනවා. මම අසනීප තත්වයෙන් වුණත් අපේ ශබ්ද විකාශන යන්ත්‍රය පරිපාලනය කළ අපේ සමන් ගුරු පියාණන් ඒ මනාකොට පරිපාලනය කළ නිසා අපහසුතාවයකින් තොරව පැයකට අධික කාලයක් ධර්මානුශාසනාව මනසේ සිද්ධ කරන්නට අපිට පිළිවන්කමක් ලැබුණා. ඒ අයට පින් දෙමින් ආශිර්වාදය පළ කරමින්
මගේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම සඳුදා දිනකම උදෑසන 5:20ට හිරු රූපවාහිනිය තුලින් මගේ ආශිර්වාද සෙත් කවිසු ගායනය ශ්‍රවණය කරන්න. සෑම පොහොවදා දිනකම උදෑසන 11ට හිරු රූපවාහිනිය තුලින් හිරු සීල පාරමිතාව කාව්‍යමය ධර්ම දේශනාව සජීවීව ශ්‍රවණය කරන්න ඔබ හැම දිනකටම ආරාධනා කරනවා. හැම දිනකටම තිරුවන් සරණයි.